Hello everyone. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අදත් ආව වෙනදා වගේම මම අන්බොක්සින් වීඩියෝ එකක් අරගෙන පහුගිය දවස් ටිකේ මගේ වීඩියෝස් ටික එක දිගට මම දාගෙන ගියා. මොකද මට ටයිම් තිබ්බේ නැති හින්දා මේ වාඩුවට වීඩියෝ ගිය වෙලාවේ ඔක්කොම ටික අප්ලෝඩ් කරේ. අද මම ඕඩර් කරපු අවුරුද්දට ඕඩර් කරපු gift packages ටික තමයි දැන් ඉන්නේ ටික. ඒ වගේම ආපු ෆස්ට් පැකේජ් එක අවුරුදු මාසෙ ඒක තමයි මම අද අන්බොක්සින් කරන්න යන්නේ. බලන්න මේක ඇතුලේ තියෙන දේවල්. මේකත් මම ඕඩර් කරගත්තේ තීමු එකකින්. දැන් AliExpress එකෙන් තීමු එකට ගියා. මොකද AliExpress එකේ ගොඩක් දැන් ඩිලිවරි charges වැඩි, ටිකක් ඒක ටිකක් අමාරුයි මැනේජ් කරගන්න. තීමු එකෙන් මම බැලුවා කොහොමද කියලා. ඒකෙන් පොඩ්ඩක් shopping කරන්න. අවශ්‍ය දේවල් මොකද මම එළියට යන්නේ නැති නිසා මට ලීසි ගෙදර ඉඳන්ම මේ වැඩේ කරගන්න එක. අපි බලමු මේක ඇතුලේ තියෙන මොනවද දේවල් කියලා. පුංචි items මම කියන එකම වීඩියෝ එකකින් කරන්න තමයි උත්සාහ කරන්නේ. මට මේ වැඩේ සාර්ථක වෙන්නේ කියලා නම් කියන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම ඉඳලා සරලව කෙටියෙන් ඔක්කොම එක්ස්ප්ලেইন කරන්න try කරනවා. තියෙන item ටික තමයි මේ. අපි එකින් එක කතා කරමු මොනවද මේවයි තියෙන්නේ කියලා. ඒසරම තියෙන පොලිස්ටරේජ් බොක්ස් එකක්. ඇත්තටම ප්ලාස්ටික් මේවා ඔයාලා නිතර දකින්න ඇති. මේක මම ගත්තේ ඇත්තම මට පොඩි ඒවට අවශ්‍ය වෙනවා. ඔය කටු ජාති හේයා පින්ස් වගේ දේවල් ස්ටෝර් කරලා තියාගන්න. පොඩි දේවල්. මේක ඕනම දෙයකට යූස්ෆුල්. ඒ වගේ දේවල් අපිට ප්‍රයෝජනවත් වෙනවා. වැඩි එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මේක දැක්කම ඔයාලට තේරෙනවා ප්ලාස්ටික් හොඳයි. ට්‍රාන්ස්පරන්ට් හයියට තියෙනවා. හොඳ සොලිඩ් මැටීරියල් එකක්. ඔන්න ඒක තමයි මගේ ෆස්ට් අයිටම් එක. අපි බලමු ඊළඟ එක මොකක්ද කියලා. මේක නම් මේකයි මම අපිට පෙන්නන්න. මේක ඇවිල්ලා ලිප්ස්ටික් සෙට් එකක්. ලිප්ස්ටික් සෙට් එකක්. මම මේ වගේ පාවිච්චියක් නැති වුණාට මම ඇත්තටම මේක ගත්තා. මගේ කලර්ස් තියෙන ඒවා normally use කරනවා. දැන් ඇත්තටම ඉවර වෙලා උගතාවකින් ගත්තෙත් නෑ. ඒ හින්දා මම හිතුවා මේ ටික ගන්න ඕන කියලා. normal ටිකක් nude type colours මම රෙඩිෂ් වගේ කලර් වලට වැඩි වෙන තියෙන ගොඩක් කලර්ෆුල් ඒවාට මේ ගෑවම කොහොම වෙයිද දන්නේ නැහැ. බලන්න ඕනේ යූස් කරලා. පේනවා ඇති පින්ක් ටෝන් එකට යන කලර්ස් ටිකක් තියෙන්නේ. පින්ක් ටෝන් එකට යන කලර්ස් ඒවා ඇත්තටම මම සාමාන්‍ය යූස් කරන්නේ මේ වගේ පින්කි ලයිට් මත් නැති ඩාර්ක් මත් නැති කලර්ස්. ඔන්න ඒක තමයි මගේ මේක පොඩක් අපි අරලත් බලමු. තේරෙන්නේ නැති ලස්සන කලර් එකක් හැබැයි ගාලම බලන්න ඕනේ. හැමෝටම හැම කලර් එකම සූට් වෙන්නේ නැහැ. මටත් ඒ වගේ හැම කලර් එකම මට සූට් වෙන්නේ නැහැ. ඒ හින්දා බලලා තමයි මම යූස් කරන්නේ. මට පොඩි මේ දවස්වල පොඩි වැඩවලට අවශ්‍ය වෙනවා. ඒ හින්දා මම ඒක ගත්තේ. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. මේක නම් ගොඩක් අයට වැදගත් වෙයි. මේක ඇත්තටම මේක ලිප්ස්ටික් එකක් නන් නෙමෙයි. ඔයාලට දැක්කම හිතේ මේක ලිප්ස්ටික් එකක්ද කියලා. ලිප්ස්ටික් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා බලමු මම පෙන්නන්නම් ඇවිල්ලා. ගලවන්නත් තමයි ටිකක් ඒක. මේක පේන්නේ නම් ලිප්ස්ටික් එකක් වගේ තමයි. බලන්න ඇතුළේ මේක ඒක නම් පොඩ්ඩක් කැඩිලා තියෙනවා. මේක ලිප්ස්ටික් එකක් නන් නෙමෙයි. බ්ලැක් කලර් වලට තියෙන්නේ. පේනවා කියලාට මේක ඇවිල්ලා hair grey hair color කරන ස්ටික් එකක්. අපි හිතමු කෙනෙකුට කලර් කරගන්න ටයිම් නැති වුණා.
සමහරවල් කලර් කරාට පස්සේ පොඩි hair pieces පොඩි කෙස්කස් පේන්න ගන්නවා. ඒ වගේ වෙලාවකට මේක යූස් කරන්න පුළුවන්. ඒ grey hair color කරන්න. ඔන්න ඕක තමයි වගේ item එක. අපි බලමු next item එක මොකක්ද කියලා. මම දැන් පෙන්නන්නේ ඊළඟ item එක ඔයාලට තමයි. මේක අපි පස්සේ දාගමු. දැන් මම පෙන්නන්නේ ඔයාලට මොකක්ද මගේ තියෙන ඊළඟ item එක කියලා. ඔව් මේක ඇවිල්ලා face powder එකක්. face powder එකක් කියවම ඔයාලට බලන්නට මෙච්චර පොඩි face powder එකක් කොහෙන්ද කියලා. මේක ඇත්තටම pink color එකක්. මේක ගහලා තියෙන්නේ නම් oil control waterproof oil control makeup powder කියලා. ඒ වුණාට මේක දැක්කම ඔයාලට තේරෙනවා කි මේක makeup powder එකකට වඩා blusher එකක size එකට තියෙනවා. පොඩි blusher එකක size එකට තියෙන pink color මම ගත්තේ. මේකේ තිබුණා purple color and pink color. දැන් එක faces වලට හරියන විදිහට තමයි colors හදලා තියෙන්නේ ඒගොල්ලෝ. මම pink color ගත්තේ. මේක හැබැයි ගොඩක් ලොකු නැහැ. අර අපි normally use කරන blusher එකක size එකක් වගේ තියෙන්නේ. මම හිතුවේ නෑ මෙච්චර පොඩි ඇති කියලා. එනවාට ඒක හරි පොඩි. වැඩි දවස් පාවිච්චි කරන්න බැරි වෙයි. ඔන්න ඕක තමයි මගේ next item එක. අපි බලමු. ඒක හොඳයි purse එකේ වගේ දාගෙන යන්න හරි පොඩි එකක් නිසා. පොඩි size එකක්. ඔන්න ඕක තමයි මේ item එක. මම ඊළඟට පෙන්නන්න යන්නේ මේක නම් ගොඩක් අයට වැඩිවත් තියෙන ලේඩීස්ලා ගෘහණියක් විශේෂයෙන්. ඇත්තටම මේක මට normally මම use කරන්නේ නැහැ. නමුත් මට මේ දවස්වල පොඩි වැඩ වගේක් තියෙන ඒකට මට ඕන වෙන මගේ මම මේ දවස්වල කියන්නේ මගේ මම කරන්න හිතාගෙන ඉන්න මගේ ඇත්තටම මම ආයෙත් මගේ ඇරෙනවද මම දන්නේ නැහැ. මේක ඇත්තටම තියෙන්නේ nail extensions. අපි කවුරුත් දන්නවා use කරන අය දන්නවා ඇති. nail extensions කියන්නේ අපිට nails කැඩෙන අයට nails වවා ගන්න බැරි අයට ඒ වගේ අයට මේක හොඳයි. මොකද අපි නම් ගෙදර ගෘහණිය ගොඩක් ලාවට ගෙවල් වල වැඩ කරන නිසා එයාලට nails ලස්සනට තියාගන්න අමාරුයි. පේනවා ඇති මගේ ලස්සන nails නෑ. හරිම කැත nails තියෙන්නේ. මම ඒ හින්දා හිතුවා මට මගේ කතා ක්ලාස් එක මම ආයි පටන් ගත්ත නිසා ෂෝ එකක් වෙනවා ළඟම. මට ඇත්තටම dance කරද්දී long nails නැති වුණාම හරි කැතයි. hand movement එහෙම ගන්නදී ඒක එච්චර ලස්සනට පේන්නේ නැහැ. ඔයාලට පේන ඇති දැන් මේක ලස්සනට nail එකට set වෙනවා. ලස්සනට set වෙනවා nails. ඒ කියන්නේ sizes වලින් තියෙන්නේ. මේක ලොකු ගාණක් ගියේ නෑ මට ඇත්තටම. පේනවා ඔයාලට ඕන සෙට් කරාම ඔය වගේ එනවා. මං කැමති හැඩෙන් තමයි මම ගත්තේ nail එක. මොකද මං කැමති මේ වගේ ඉස්සරහා පොඩ්ඩක් මෙහෙම shape එක තියෙන nails වලට ගොඩක්ම box type නැතුව. ඒ වගේම මේකේ තිබුණා round එක පොඩක් pointy type එක. ඒ වගේ මෙතන nails 120ක් තියෙනවා. ඇත්තටම box එක නැතුවත් එනවා සම්පූර්ණ නිකන් normal card එක වගේ නෙමෙයි අපිට ගලවලා ගන්න. මේක මම box එකත් එක්ක ගත්තේ මට ස්ටෝර් කරලා box එකේම තියාගන්න ලේසයි. ආයේ මේක ඉවර වුණාම රීෆිල් කරගන්න normal nails ගන්නයි තියෙන්නේ. මෙතන sizes වලට 3 1 2 3 4 5 compartment 10ක් මේකේ තියෙනවා. ඒකේ different sizes වලින් තියෙන nails ඔයාගේ ඇඟිලි පොඩි අයට පොඩි විදිහට ලොකු අයට ලොකු විදිහට ඒ විදිහට use කරගන්න පුළුවන්. මේක හරිම වැදගත් කියලා මට හිතෙනවා. ඒ වගේම තව item එකක් තියෙනවා මෙන්න මේක. මම nails එක මේකත් order කරගත්තා. මේක blue එකක්. මේ nails අලව ගන්න අපිට මේ blue එක use කරගන්න පුළුවන්. මම දන්නේ මේක කොහොමද හොඳද කියලා. මම මේ first time මේ වගේ දේවල් order කරේ. මේ blue එකක් තියෙන්නේ transparent blue එකක්. ඒකෙන් අලවන් දවසක මම මේක යූස් කරන හැටි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඔන්න ඔක තමයි blue එක.
ඒ වගේම කියන්න ඕන මේ nails වල විවිධ කලර්ස් අපිට අවශ්‍ය ඕන කලර් එකක් තියෙනවා. මම මේ කලර් එක ගත්තේ මගේ nails වලටත් මැච් වෙන නිසා. අනික පින්තූර වලින් බලලා ගන්නකොට එච්චර ලොකුවට මේ කලර් එක මැච් කරගන්න අමාරුයි. ඒ වුණාට මේට වඩා මගේ nails වලටම යන කලර් එකක් තිබුණා. මම ඊළඟ පාරේ ඒක ඕඩර් කරන්න ඉන්නේ. මගේ ගොඩක් ලයිට් පින්ක් ගතියක් තියෙන nails වල මේක ටිකක් දැම්මහම ටිකක් අපි nails කලර් කරලා වගේ තමයි ලාවට පේන්නේ. මගේ ස්කින් එකටත් යන පාටක් තමයි මම ගත්තේ. nails වලට ගැලපෙන. ඒ වුණාට මගේ nails ඊට වඩා ලයිට් පින්කි ගතියක් තියෙන්නේ. next time මම ගන්නකොට වෙන කලර් එකක් ගන්නවා. මේ කලර් එකට වඩා natural පේන කලර් එකක්. ඔයාලට ඕන කලර් එකකින් ගන්න පුළුවන්. ඔයාලා කැමති කලර්ස් වලින් different colors mix කරලා ගන්න පුළුවන් මේක. ඔන්න ඕක තමයි මගේ nails item. ඊළඟට මම පෙන්නන්නම් ඔයාලට මගේ ඊළඟ item එක. මේක පිටින් last item එක. මේක shoes දෙකක්. ඔයාලට පේනවා මේ shoes දැන් අද මේ දවස්වල හරියට trend එකේ තියෙන shoes වගේ. ඒ වුණාට මම නම් එච්චරම කැමති නැහැ මේ shoe එකට. මොකද මේක ඇතුළ කුෂන් කරලා නැහැ. මගේ කකුලේ size එක ටිකක් හොයාගන්න අමාරුයි. මේ size එකත් මට චූට්ටක් ලොකු වෙයි කියලා මට හිතෙනවා. මම normally දාන්නේ 37 නැත්නම් 36. මේ වගේ එකක නම් මට 35 වගේ යන්නේ. ඒ වුණාට 35 තිබුණ නැහැ මේකේ. මේකේ මම ගත්තේ 36. normally මම ගන්නේ 36 නැත්නම් 37. මේකේ මේ වගේ shoe එක මේක ඇත්තම පේනවා ඇති කුෂන් කරලා නැහැ. normal material එකක් තියෙන්නේ. කුෂන් කරපු නැති ඒවා නම් මට 35 තමයි හරියන්නේ. 34ත් හරියයි සමහර විට. ඒ size හොයාගෙන තියෙනවා. දැන් පොඩි බබාලගේ size වල තමයි ඒවා තියෙන්නේ. මේක හැබැයි comfortable කියලා කියන්න පුළුවන්. මේ හොඳ rubber sole එකක් තියෙන්නේ. flexible. මේක use කරගන්න පුළුවන්. ඇත්තටම මේ shoes දෙක මට discount offer එකක් set වුණා. මොකද මම විතර බඩු ගන්න අයට ඒ discount offers එනවා. හැමෝටම නැති වුණාට purchase කරන අයට මේ ඒගොල්ලෝ discount එවනවා. ඒ වගේම මට මේ shoes දෙකටම ගියේ 900 ගාණක් විතරයි ඇත්තටම. මම හිතන එක හොඳ offer එකක් කියලා ඒකමයි මම මේක order කරේ. මේකෙම වෙන දෙයක්වත් මම order කරා. හැබැයි ඒක ඊට වඩා පොඩ්ඩක් ගන්න. මොකද මේකේ offer එක ගත්තට පස්සේ ඊළඟට එන ඒවා ගාණන් වැඩි වෙලා තමයි එන්නේ. ඔන්න ඕක තමයි මගේ shoes දෙක. මේකේ මම short video එකක් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳ comfortable shoes දෙකක්. ඒ වුණාට size එක නම් ලොකුයි. socks දෙකක් එක්ක use කරද්දි මේක අවුලක් වෙන්නේ නැහැ. socks නැතුවත් use කරන්න පුළුවන්. කැපෙන්නේ මුකුත් නැහැ. මේ fabric එකක් වගේ නිසා. ඒ වගේම පොඩක් stretch වෙන ගතියකුත් තියෙනවා. ඔන්න ඕක තමයි මගේ shoes දෙක. ඔන්න මේ පද්ධතිය තමයි අද මම ඔයාලට දෙන්නේ. ඔයාලට පේනවාද? ලොකු ගොඩක් නැහැ. පොඩි item ටික. තවත් පැකේජස් වගේක් ඉන්න තියෙනවා. ඒ ටිකත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහිල්ලා එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.